අද අපි කතා කරන්න යන්නේ ජීවිතය, මරණය සහ ඒ අතරතුර අපි ගන්න තීරණ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හරීම ගැඹුරු උපමාවක් ගැන. මේක ඇත්තටම කාලයත් එක්ක වැදගත්කම වැඩි වෙන කතාවක්. අපි හැමෝටම ලැබෙන අනතුරු වෙංගවීම් සහ ඒ දේවල් අපි නොසලකා හැරීම වෙන්න පුළුවන් දේ ගැනයි මේ කියවෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ අවබෝධය පැහැදිලි කරන්න පාවිච්චි කරන්නේ හරිම ලස්සන උපමාවක්. හිතන්න හොඳට ඇස් පේන කෙනෙක් ගෙවල් දෙකක් අතර හිටගෙන මිනිස්සු ඒ ගෙවල් වලට ඇතුල් වෙන හැටිත් එළියට යන හැටිත් බලාගෙන ඉන්නවා කියලා. අන්න ඒ වගේ උන්වහන්සේත් සත්වයන් කරන කර්ම සහ ඒ කර්මවලට අනුව එහාලා යන එන තැන් ඒ කියන්නේ ලබන ඉරණම් පැහැදිලිව දකින්නවා කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ. හොඳයි. ඉතින් මේ විග්‍රහය පුරාවට අපි මුලින්ම බලමු ක්‍රියාව සහ ඉරණම අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඊට පස්සේ අපි යනවා යමරජු හමු වෙන අවස්ථාවට. ඊළඟට ඒ දිව්‍ය දූතයන් පස් දෙනා කවුද කියලත් මම නොසැලකිලිමත් වුණා කියන මහා පසුතැවිල්ල ගැනත් කතා කරනවා. අවසානයේට ඒ නොසැලකිලිමත්කමේ විපාක සහ මේ හැම දෙකින්ම මිදෙන්න තියෙන ප්‍රඥාවන්තයින්ගේ මාර්ගය ගැනත් අපි සොයා බලමු. දේවදූත සූත්‍රය කියවෙන විදිහට අපි කයින් වචනෙන් සහ හිතින් කරන හැම පුංචි ක්‍රියාවක්ම අපිව පැහැදිලිවම පාරවල් දෙකකින් එකකට යොමු කරනවා. වෙන පාරක් නැහැ. හරි. මෙතනදී තමයි කාරණාව පැහැදිලි වෙන්නේ. සුචරිතේ ඒ කියන්නේ හොඳ දේවල් කරන අය මරණයෙන් පස්සේ දෙව්ලොව හෝ නැවතත් මනුස්ස ලෝකික උපත ලබනවා. හැබැයි දුෂ්චරිතේ ඒ කියන්නේ නරක දේවල් වල නිරත වෙන අය මරණයෙන් පස්සේ යන්නේ තිරිසන් ලෝක, പ്രേත ලෝක, එහෙමත් නැත්නම් නිරය වගේ දුක් සහිත තැන්වලට. ඉතින් තෝරා ගැනීම තියෙන්නේ අපි කරන ක්‍රියාවන් මතමයි. දැන් අපි කතාවේ ගමන් මඟ වෙනස් කරමු. අපි අවධානය යොමු කරමු අයහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක්ගේ අවසාන ඉරණම දිහාට. මරණයෙන් පස්සේ මේ පුද්ගලයාව ජීවිතය ගැන විනිශ්චය කරන්න මලවුන්ගේ රජු, ඒ කියන්නේ යම රජු ඉස්සරහට ගේනවා. මේ දර්ශනය ටිකක් හිතින් මවා ගන්න බලන්න. නිරේ බාරකාරයෝ, ඒ කියන්නේ යමපල්ලෝ මේ පුජ්‍යලයාව අල්ලගෙන යම රජු ඉස්සරහට ගේනවා. ගිනල්ලා චෝදනා කරනවා දේවයන් වහන්සේ මේ පුජ්‍යලයා මවට පියාට ශ්‍රමණයන්ට සැලකුවේ නැහැ. කුලේ වැඩිහිටියන්ට ගරු කළේ නැහැ කියලා. දැන් තමයි එයාගේ මුළු ජීවිත කාලයම විමර්ශනයට ලක් වෙන්න පටන් ගන්නෙ. මෙන්න මේ හරියෙන් තමයි දේශනාවේ වැදගත්ම හරයාත්මකම කොටස පටන් ගන්නෙ. යම රජු ප්‍රශ්න කිරීම පටන් ගන්නෙ දේවදූතයන් පස් දෙනෙක් ගැන අහලා. හැබැයි මේ කියන්නේ අద్భుත ජීවීන් ගැන නෙවෙයි. අපි හැමෝගෙම ජීවිතවලට පොදු, අපි හැමෝම අත්දකින සාමාන්‍ය අත්දැකීම් ගැන. කවුද මේ දේවදූතයන් පස් දෙනා? පළවෙනියා අලුතුපන් බිලිදෙක්, ඒ කියන්නේ ඉපදීම. දෙවෙනියා වයස්ගත පුද්ගලෙක්, ඒ කියන්නේ මහලු විය. තුන්වෙනියා රෝගී පුද්ගලෙක්, ඒ කියන්නේ ලෙඩවීම. හතරවෙනියා දඬුවම් ලබන අපරාධකාරයෙක්, ඒ කියන්නේ කර්මයේ විපාක. සහ පස්වෙනියා මලසිරුරක්, ඒ කියන්නේ මරණය. මේ අපි දකින හැම දර්ශනයක්ම ඇත්තතම ජීවිතේ ඇත්ත ස්වභාවය ගැන ආයේ හිතන්න අපිට ලැබෙන අවස්ථාවක්. යම රජුයි අර පුද්ගලයායි අතර වෙන සංවාදය තමයි මේ කතාවේ ඇත්තටම හිතට වදින කම්පනයක් ඇති කරන කොටස. මොකද එතනදී දිගින් දිගටම ඇහෙන්නේ Tamanගේ නොසැලකිලිමත්කම ගැන දරා ගන්න බැරි දුකක් එක්ක කරන පාපෝච්චාරණයක්. යම රජු අහනවා හැමම. එම්බා පුරුෂයා නුඹ මිනිස් ලෝකේ ඉන්නකොට පළවෙනි දේවදූතයව දැක්කේ නැද්ද? තමන්ගේම මල මූත්‍රවල වැතිරිලා ඉන්න අසරණ ඉපදීමේ දුර්වලකමට අහුවෙච්ච පුංචි ලදරුවෙක්ව? පිළිතුර ඇත්තටම හලිම කනගාටුදායකයි. දැක්ක ස්වාමිනී, නමුත් මගේ නොසැලකිල්ල නිසා මට මෙහෙම හිතුනේ නෑ. මමත් මේ වගේම ඉපදීමකට යටත් කෙනෙක් නේද? ඒ නිසා මම හොඳ දේවල් කරන්න ඕන කියලා. බලන්න මෙතන ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ නොදැනුවත්කම නෙවෙයි, දැනම කරපු නොසැලකිලිමත්කම. ප්‍රශ්න කිරීම එතනින් නවතින්නේ නෑ. යම රජු දිගටම අහනවා දෙවනි දේවදූතයව දැක්කේ නැද්ද? අවුරුදු 80ක් 90ක් නැත්නම් 100ක් වයස. ඇඟපත දි รา පත් වෙලා කොන්ද නැවිලා හැරමිටියක් වාරු කරගෙන වෙව්ව යන වයසක කෙනෙක්ව. පිළිතුර ආයමත් ඒකමයි. දැක්කා ස්වාමිනී. නමුත් මම නොසැලකිලිමත් වුණා. ඉතින් මේ විදියටම ලෙඩ වෙච්ච අයව, දඬුවම් ලබන අයව සහ මියගිය අයව දැකලත් එයා පෙන්නලා තියෙන්නේ මේ එකම නොසැලකිලිමත්කම තමයි. දඬුවම දෙන්න කලින් යම රජු කියන මේ අවසන් වචන ටිකෙන් පෞද්ගලික වගකීමෙන් කාටවත් ගැලවෙන්න බෑ කියන එක අවධාරණය කරනවා. මේ නරක කර්මය නුඹේ අම්මා තාත්තා හරි නෑදෑය කරපු දෙයක් නෙවෙයි. මේක කළේ නුඹමයි. ඒ නිසා මේකේ විපාකයේ විඳින්න ඕනෙත් නුඹමයි. ප්‍රශ්න කිරීම ඉවරයි. යම රජු නිහඬ වෙනවා. දැන් ඉතින් වෙන්න තියෙන දෙයට මුණ දෙන්න තමයි තියෙන්නේ. නිරේන් බාරකාරයෝ ඒ පුද්ගලයාව එයා කරපු දේවල් වල ප්‍රතිවිපාක විඳවන්න අරගෙන යනවා.
ඊළඟට දිගහැරෙන්නේ නිරේ විඳවන්න වින වද වේදනාවන්. මුලින්ම පංචවිධ බන්ධනය. රත් කරපු යකඩ උල් අත් දෙකට දෙකක්, කකුල් දෙකට දෙකක් සහ පපුව මැදට එකක් ගහලා දඬුවම පටන් ගන්නවා. ඊට පස්සේ ගිනි අඟුරු වලින් පිරුණු පර්වතයකට නගවනවා ආය බස්සවනවා. මේ දුක් වේදනා එකක්වත් తాවකාලික නෑ, නොනවත්තාම සිද්ධ වෙන දේවල්. ඊළඟට යන්නේ අසිපත් වනයේට. ඒ වනාන්තරයේ ගස්වල කොළ කියන්නේ තියුණු කඩු වගේ. ඒ කොළ ඇඟට වැටෙනකොට මුළු ශරීරෙම කෑලි කෑලි වලට කැපිලා යනවා. කිසිම ගැලවීමක් නැති වේදනාවක්. අවසාන වශයෙන් ඇඟ පුච්චන කටුක වතුර තියෙන වේතරණී නදියට විසි කරනවා. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන නිරේ තියෙන බිහිසුණු වදවලින් කිහිපයක් විතරයි. හොඳයි, නිරය ගැන ඒ බිහිසුණු විස්තරෙන් පස්සේ අපි දැන් යොමු වෙමු බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන බලාපොරොත්තුවක් තියෙන අනිත් මාර්ගය දිහාට. මෙන්න මේකයි ප්‍රඥාවන්තයන් සහ අර පුද්ගලයා අතර තියෙන ලොකුම වෙනස. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් සත්පුරුෂයෙක් ප්‍රඥාවන්තයෙක් දේවදූතයන් විසින් සිහිපත් කරනු ලබන විට ආර්ය ධර්මය ගැන කවදාවත් නොසැලකිලිමත් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ අය ඒ දේවල් දකින්නේ අනතුරෙන් ගෙවීමක් විදිහට නෙවෙයි, ක්‍රියාත්මක වෙන්න ලැබෙන ඇරියුමක් විදිහට. මේකේ අවසාන ඉලක්කය තමයි සම්පූර්ණ නිදහස. ඇලී ගැටි සිටීමේ, ඒ කියන්නේ උපාදානයේ තියෙන භයානකකම දැකලා මේ අනතුරු ඇඟවීම ගැන හිතලා ඒ අය ඉපදීමයි මරණයයි දෙකම අවසන් කරලා මේ දුක්ඛ චක්‍රයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. මේ ප්‍රඥාවන්ත මාවතේ ගියයි ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරිම ආශාදජනක විදියට. ඔවුන් නිර්භය බවට පත්ව සැපසේ වසනවා. මේ ජීවිතේදීම නිවි සැනසී සිටිනවා. සියලු බිය හා වෛර ඉක්මවා ගොස් සියලු දුක් ඉක්මා ගිය අය බවට පත්වෙනවා. ඉතින් මේ මුළු කතාවම අපේ ජීවිතවලට ගලපගත්තම අපිට අපි ගැනම හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නය තමයි මේක. අද දවසේ ඇතුළත දකින්න ලැබුණු දිව්‍ය දූතයන් වුණවද?